දැන් ඉඳගල වැල්ලට ඇවිල්ලා ඉන්නේ. වාටියක් දාන්න පොඩියට විනෝද වෙන්න ලස්සන තැනක් ඉන්නේ. කිරිත් එනවනම් මේ කිට්ටුවට ඇවිල්ලා යන්නේ නාය. අදන පොඩියට ලිපක් හදන ගමන් වැඩේ ඉන්නේ. ඌ පොඩ බබල්ලේ කොන්තරල ගමුද? ඉන්දුව කියමු. සුබ දවසක් යාළුවෝ සියලුම දෙනාට. මේක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. අපි කල්පනා කරා vlog එක ටිකක් කරන්න අපේ ඉන්න යාළුවෝ සම්බන්ධ කරගෙන. ඒකට අපි ඉස්සෙල්ලාම කල්පනා කරා තිස්ස මහරාමේ කිරින්ද තියෙනවා ලස්සන ප්ලේස් එකක් අඳගලේ ගිහලා නාන්න පුළුවන් තැනක්. අපි එතෙන්ට යන්න හැදුවේ. අපේ තව යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා මගෙන් සම්බන්ධ වෙනවා. දැනට අපි ඉන්නේ මත්තල හයිවේ එකකින් එක්සිට් කරලා එන පාර තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට අපි යන පාරේ ඉඳලා පෙන්නන්නම්. ඒ කොළඹ පැත්තේ ඉඳලා එන අයටත් ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක්. අපි යන පාරේ ඉඳලා පෙන්නන්නම් ලස්සන තැනක්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා හැමෝටම ආරාධනා කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට තව වීඩියෝ ගේනවා. අපි එහෙනම් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේක තමයි මත්තල හයිවේ එකෙන් එක්සිට් කරලා ඇවිල්ලා වැටෙන හන්දිය. මෙතෙන්ට කියන්නේ 22 හන්දිය කියලා. මෙතනින් වම් පැත්තට හැරුණොත් තියෙන වැල්ලවාය මොනරාගල පැත්ත. දකුණු පැත්තට හැරිලා තමයි කතරගම තිස්ස මහරාමට මේ පැත්තට යන්න තියෙන්නේ. අපි තිස්ස මහරාම පැත්තට යන හින්දා මෙතනින් දකුණු පැත්තට හරවනවා. මත්තල ඉඳලා ඇවිල්ලා කිලෝමීටර් 9-10ක් විතර වගේ තමයි එන්න තියෙන්නේ. කෑම කඩ ටිකක් එහෙම තියෙනවා. දොදොල් කඩ පළතුරු කඩ ගොඩක් තියෙනවා. ඉතින් කොළඹ පැත්තේ ඉඳලා එන කට්ටියට ගොඩක් බඩු මේ හරියෙන් ගන්න පුළුවන්. හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් දැන් අපි ලුණුගම විහෙර පහු කරගෙන යන්න ඕන පන්නගමු හන්දියට. කොහෙද ෆෝන් එක? මේ තමයි පන්නගමු හන්දිය. මෙතනින් අපි වම් පැත්තට හරවන්න ඕන.
ඉන්නවා. අවුලක් නෑ. ජිප් එක කොයි වේදාන්නේ? ජිප් එක කොයි වේදාන්නේ? ජිප් එක මෙයා. ඔය ඉස්සර වෙන්නේ. යමු වෙන ඉස්සරහ අයියා. අපි යන පිට පැත්තේ. පපලේ අරන් යමු. කොයි වේද තියෙන්නේ? ඒක තරය. ඊට 10 ගාව මදිද? අවුලක් නෑ. ඔන්න දැන් අඳගල වැල්ලට ඇවිල්ලා ඉන්නේ කිරින්දිදල ටික දුරක් ආව කිලෝමීටර් 2ක් 3ක් විතර වගේ මට මතක විදියට ඇත්තටම ලස්සන තැනක් දාන්නත් පුළුවන් මෙතන මේ වැහි දවසින්ද පොඩ්ඩක් මෙහා පැත්තේ මොය තියෙනවා මේ නාන තැන මඩ වෙලා වගේ බලමු එහා පැත්තේ ප්ලේස් එක කොහොමද කියලා පොඩ්ඩක් බලමු වෙනද අපි එනවා ගොඩක් ලස්සන තැනක් මෙතන වටපිටා පෙන්වන්න
පාටියක් දාන්න පොඩියට විනෝද වෙන්න ලස්සන තැනක් ඉතින් කිරින්දේ එනවනම් මේ කිට්ටුවටත් ඉතින් ඇවිල්ලා යන්න එන අය ගොඩක් ලස්සන තැනක් ඉතින් අපි කොත්තු මේ ටිකක් ගෙනාවා ඒ ටික හදන්න පොඩියට ලිපක් හදන ගමන් ඉන්නේ ඉතින්ද පොඩ බලමු වැඩේ ඉන්නේ කට්ටිය මෙතෙන්ට එන අයට තව පොඩි දෙයක් මතක් කරනවා මේ ලස්සන තැනක් ඇවිල්ලා ඉවර වෙලා කොපින් ඒ වගේ දේවල් දාන්න එපා මෙතන නික කැත වෙනවනේ ඒ නිසා මේ දැන්වත් එහා පැත්තේ ටිකක් දාලා තියෙනවා කට්ටිය මේ ඒ වගේ දේවල් කරන්න එපා ඉතින් අපේ පරිසරය ලස්සනට තියාගන්න ඕනනේ ඒ නිසා එන අයට ඒ දේත් මතක් කරනවා කොතුමී එක හැදෙනකන් අපි පොඩ්ඩක් සින්දුවක් කියන්න බැලුවේ මේ ශාමික පොඩ්ඩක් බෆල් එක ඔන් කරලා ගමුකෝ සින්දුවක් කියමු පොඩ්ඩක් කරුවල වැටලා තියෙන්නේ හවස් වෙලා තියෙන නින්ද මේ මොකද ලස්සන සින්දුවක් කියමු පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බැටරි දෙක දාලා ඇවිල්ලා බැටරි දෙක දාලා ඇවිල්ලා අවුලන්නේ සින්දුව කියන්න ඕනේ අපි සින්දුවක් අහමු ශාමික ඔයාගේම සින්දුවක් දානවා අපිටත් හරි වැඩ වෙන්නේ කලබලේ වැඩි වුණාම ඔන්න ඕක තමයි වෙන්නේ Kopi tali. Puding udah sih belum tadi. Jangan bikin ada apa. Kami hendak kan? Dia harus dia.
වක් කරන්නේ. එතන වෙයි. प्लेट का दिन अब මේ අතර මද නාන්න හිතාගෙන තමයි ආවේ. ආවට පස්සේ පොඩි අකරතැබ්බයකට මොකද දුන්නා මේ එද්දි හවස් වුණා. අපි හිතුවට වැඩිය මේ ට්‍රයිපොඩ් එකක් හොයන්න ඇවිද්දා. ඒක කරගන්නත් බැරුණා වැඩි. ඒක පොඩ්ඩක් පරක් වුණා. එද්දි මේ දවස්වල වැස්සෙන්න පොඩ්ඩක් වතුර අයින මඩ වෙලා තියෙන්නේ. ඒ හින්දා නාන එක බ්‍රේක් කරලා ඉතින් නිකම්ම යන්නත් හොඳ නෑනේ. අපි කෙනා පොත්තු මී ටික හදාගත්තා. කාලය යනවද? මෙතන මොනවා කරන්නද? කරන්න දෙයක් නැහැ. ඔබ තමයි ඉතින්. සාමි කරන් නෝ කතා ඉතින් කනවා. කනගම කතා කරන හොඳ නැහැ. පිටු ගන්නලා තියෙන්නේ. මොකද කරන්නේ අද ඉතින් සාමිකගේ හඬි සින්දුවක් අහන්නත් බැරි වුණා. සින්දුවක් අහන්නත් බැරි වුණා කරන්නේ බැටරි දාලා එලාද ප්‍රශ්න විතරයි.